කොහොමද ඉතින් ඔයාලට අදත් ගොඩක් ආදරෙන් පිළිගන්නවා සකුරා හෝම් අපේ YouTube channel එකට ඔයාලා හැමදෙනෙක්වම. ඉතින් අද අපි සකුරා බලන්න තමයි යන්නේ මේ සකුරා සීසන් එක ජපානෙට. ඉතින් අපේ ගේ ළඟ පේන මානේ තමයි සකුරා පාක් එක තියෙන්නේ අපිට පයින් යන දුර. ඉතින් අපි දවස් ගානම බලන් හිටියා දැන් පිපේ කියලා. ඉතින් දැන් දවස් දෙකකට විතර කලින් හොඳට පිපිලා තිබුණා. අද සෙන්සුරාදා දවසක් ඉතින් කට්ටිය යනවා පේනවා ඔක්කොම සකුරා බලන්න. ඉතින් අද අපේ වීඩියෝ එකෙන් ඕගලන්ටත් සකුරා පෙන්වන්න අපි හිතුවා. ඔව් ඇත්තටම අපිට හරි ලේසි මේ මොකද අපේ ගේ යහපැත්තම තමයි පාක් එක තියෙන්නේ. ඉතින් ලොකු පාක් එකක් ඉනෝවෙකෝෙන් කියලා තමයි ඒකට කියන්නේ. ඉතින් මේ අපිට පේන තෙක්මානේ ඉතින් ගොඩාක් මිනිස්සු මෙතන යනවා එනවා අපිට නම් ඉතින් වාහන දාන කරදර කිසිම දෙයක් නැහැ. ඉතින් මම පෙන්නන්නම් ඔයාලට කොච්චර ළඟයිද අපිට මේ සකුරා පාක් එක කියලා. ඉතින් එහෙනම් අපි යන්න බලමු. අන්නර දුඹුරු පාට මේ පෙන්නන අන්නර තියෙන දුඹුරු පාට බිල්ඩින් එක යහපැත්තේ තමයි පාක් එක තියෙන්නේ. ඉතින් අපිට හරි ළඟයි එතෙන්ට. දැන්ටම සෙනඟ පෙරිලා. ඒකත් සකුරා. අර ඒක ලස්සනයි පාට. නේ? ඒකේ ගෙදර තියෙන ගහ. මාර ලස්සනයි නේ එක කොලයක්වත් නැතුව හරි පුදුමයි නේ. වෙලාවට මේ සැරේ වැස්ස වැටිලා තියෙන්නේ හෙට ඉඳලා. නැත්තම් ඉතින් හෙටින් පස්සේ සකුරා බලන්න වෙන්නේ නැහැ. කොහොම පෙති ටික හැලිලා යනවා. ඔව් ගිය දවස් දෙක තුනෙන් පොඩ්ඩක් වැස්සා මේ අපි හිතුවේ මේ යන්න බැරි කියලා. ඉතින් අපිටත් රැකියාවේ බිසිකමත් එක්ක හවසට වැඩ ඇරිලා යන්න ටිකක් අමාරු වුණා. අද හිතාගෙන හිටියේ අද පායයි කියලා යාන්තම් පෑවුවා. අද ඒක තමයි ගොඩක් අය යන්නේ. මොකද හෙට වැස්ස කියලා ගන්නවානේ. වැස්ස ආව ගමන් සකුරා ඔක්කොම ටික හැලිලා යනවා. ඊට පස්සේ ලස්සන නැතුව යනවා. ආදර මල් වල පාට කියන්නද ඒ වගේ ලස්සන තව නෑ ඒ වගේ ලස්සන තව නෑ
ගෙදර මල්වල පාට කියන්නද ඒ වගේ ලස්සන තව නෑ ඒ වගේ ලස්සන තව නෑ ඉතින් 2025 සකුරා සීසන් එකත් අපිට බලන්න වාසනාව හම්බුණා. මේ මං හිතන්නේ ඔයා කියවෙන මම 16 වෙනි වතාව මේ සකුර බලන්න වයිෆ් මේ 14 වෙනි වතාව. ඉතින් ඒ වාසනාව මේ සැරේත් අපිට ලැබුණා. ඉතින් කොච්චර බැලුවත් එපා වෙන්නේ නැති මලක් තමයි සකුර කියන්නේ. ඒක ඇවිල්ලා අමුතුම ෆීලින් එකක්. ඉතින් මේ වාහනේ ලස්සන වටපිටාව මිනිස්සු ඇවිල්ලා එයාලා සතුටෙන් ඒක විනෝද වෙනවා. ඉතින් අපිට ඇත්තටම ලේසි මොකද ගේ ළඟ තියෙන හින්දා ඉස්සර හිටව පළාත්වල සෑහෙන්ට දුර කියන්නේ ලොකු දුරකුත් නැතත් අර වාහන පොලිම ට්‍රැෆික් එක සෙට් වෙනවා. ඒතකොට සකුර බලන්න ඇත්තටම එපා වෙනවා. මේ ඉතින් මෙතන අපිට කිසි කරදරයක් නැහැ. මේ විනාඩි දෙකක්වත් යන්නේ පයින් එන්න. ඉතින් මේ අනිත් එක තමයි සකුරා කාලේට මේ ගොඩක්ම වෙනස් සාමාන්‍ය වෙදර් එකක් තියෙන. ඒ කියන්නේ සීතලත් නැති රස්නෙත් නැති හරි අමුතු මේ වෙදර් එකක් තියෙන. ඒකත් මේ සකුරා මල් බලන්න එන්න මිනිස්සුන්ට මේ මාර ෆීල් එකක්. අර සකුරා පෙති හුළඟට වැටෙනකොට නිකන් මද සුළඟක් වගේ තියෙන්නේ. හරිම ලස්සනයි. ඒ කියන්නේ එන කාම් රිලැක්ස් මේ ෆීලිං එකක් තමයි තියෙන්නේ. ඉතින් ඒ නිසා තමයි මිනිස්සු ඇවිල්ලා මේ සකුරා ගස්සට දැන් නිකන් ගොඩ කෙනෙක් වගේ ඇවිල්ලා කලින් තැන හදාගෙන ඉටිකොලයක් දාගෙන කාලා බීලා ඉතින් විනෝද වෙලා ඒක විඳිනවා. ඉතින් තව පොඩ්ඩක් ඈතට යන්න තියෙනවා තව ලොකු කෝයෙන් එකක්. ඉතින් ඒක නම් අර ලයිට් අප් එකක් දාලා තියෙනවා. ඉතින් ඒවට යන්න හරි පෝලිං ඉතින් එපා වෙනවා. ඒකට අර දවසම මේ ඉවරයි ඒවට ගියාම. ඉතින් අපිට මේ වගේ තැන මෙතන ලස්සනයි නිදහස්. තව හවස් වෙද්දි තව කට්ටිය එනවා. ඉතින් ඊට කලින් අපි ආවා. ඉතින් මේ අපිත් සකුරා පිපිලා වගේ ලස්සනට ඉන්නවා. හරි සතුටුයි අපිටත්. ඉතින් ඒක නිසා ඔයාලට ලස්සන වීඩියෝ එකක් අරන් එන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. වීඩියෝ එක බලලා හැමෝටම සකුරා බලන්න එන්න දවසක වාසනාව ලැබෙන්න කියලා අපි දෙන්නම ප්‍රාර්ථනා කරනවා. ඔව් ඒ වගේම ලංකාවේ හීනමවන් ඉන්න නංගිලා මල්ලිලා සියලු දෙනාටම ඔයාලගේ හීනේ විදිහටම සැබෑ වෙන්න ඇවිල්ලා ඔයාලටත් මේ වගේ ලස්සනට සකුරා වසන්තය බලන්න ලැබේවා කියලා අපි දෙන්න ප්‍රාර්ථනා කරනවා. ඒ හීන කොයි වෙලේකවත් ඔයාලා අතාරින්න එපා. හැම වෙලාවෙම හීන මවන්න, හීන වෙනුවෙන් ජීවත් වෙන්න, හීන මවාගෙන ඒ හීන වෙනුවෙන් මහන්සි වෙලා වැඩ කරන්න. මල් කෝටි ගාණක් විතර ඇති. එක කොලයක්වත් නැතුව මුළු ඔක්කොම මල්. සකුරා විතරක් නෙමෙයි සකුරා කායද තියෙන්නේ. විතර ලස්සනද නේ? ඔක්කොම පිටි බිම හැරිලා දැන්. ඉතින් බලන්න මේ මල් වල කොච්චර ලස්සනද කියලා. මේ මාර ලස්සනයි. මං
ඒක ගිය අවුරුද්ද නම් ඇත්තට දැක්කේ නෑ. අපි එද්දි මං හිතන්නේ පරක්කු වෙලා වෙන්නද. ඔව් මේ අවුරුද්ද දැක්කම මේ ආයෙත් එක දිගට ලස්සනට පෙපිලා තියෙනවා. මේ චූට් එකේ තියෙනවා. මේ මගේ ඇඳුමේ තියෙනවා. හරි ලස්සනයි. ඔන්නෝම තමයි අද වීඩියෝ එක මෙතනින් ඉවර කරන්න කියලා තමයි හැදුවේ. ඉතින් අපි වැඩි වෙලාවක් නම් හිටියේ නෑ කොහෙන් එකේ. මොකද අපිට අද නිබාඩු දවසින් ඉඳලා වැඩ ගොඩක් තියෙනවා කරගන්න. ඉතින් ඒක නිසා අද වීඩියෝ එක මෙතනින් අපි ඉවර කරනවා. අපේ channel එක subscribe කරන්න, like කරන්න, bell icon එක click කරන්න. අපි වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලට ඉතින් අලුතෙන් subscribersලා ගොඩක් ඇවිල්ලා ඉන්නවා. ඉතින් ඒ ගැන හරි සතුටුයි. ගොඩක් නංගිල මල්ලිලා ජපානයේ ඉන්න ආසයින් වෙලා ඉන්න සහ එන්න බලාපොරොත්තු වෙමින් ඉන්න නංගිල මල්ලිලා ගොඩක් subscribe කරලා තිබ්බා. ඉතින් එයාලටත් කියනවා අපේ channel එකේ ලස්සන වීඩියෝස් තියෙනවා ගිහිල්ලා බලන්න. ජපානට එද්දි ජපානය ගැන හොඳ දැනුවත් වීමක් ඇතුව එන්න අපි ඒ දැනුවත් වීම හැමතිස්සෙම කරනවා ඔයගොල්ලන්ට. ඉතින් ඉස්සරහටත් ලස්සන වීඩියෝස් අරන් එන්න වැදගත් වීඩියෝස් අරන් එන්න බලාපොරොත්තු වෙමින් අද අපි මේ වීඩියෝ එක මෙතන ඉවර කරනවා. ඉතින් එහෙනම් ගිහිල්ලා එන්න. බයි.